ආයිබෝන් කියලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ඇක්ෂන් ක්‍රයිම් කාණ්ඩ යටතේ වර්ගීකරණය කරලා තියෙන සුපිරිම ඉන්දියානු චිත්‍රපටියක් ගැන. Taman විසින්ම විසඳපු නඩුවක් නැවත විසඳන මතක යහිමි වූ පොලිස් නිලධාරියෙක් ගැන තමයි කතාව තියෙන්නේ. ඉතින් මොකද්ද මේ නඩුව? ඒ වගේම මෙයා කියන්නේ ඇත්තද? ආයපාරක් මෙයා මේ නඩුව විසඳයිද වගේ ප්‍රශ්න වලට උත්තරත් එක්ක මේ තමයි මේ වසරේම නිකුත් වුණ දේවා කියන චිත්‍රපටය. තප්පරයක් වෙන් කරලා මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන්ම ඉතින් අපි යමු ෆිල්ම් එකට. ෆර්හාන් නඩුව විසඳුණා. මම දන්නවා මිනිමරුවා කවුද කියලා. එහෙම කියද්දිම මේ පුද්ගලයා අනතුරකට පත් වෙනවා. මොහු තමයි මේ ප්‍රධාන චරිතය දේව්. මොහු අනතුරට පත් වෙලා කියලා දැනගන්න විශාල පිරිසක් ඉතාම විනෝදයට පත් වෙනවා. ඉතින් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඔහු මිය ගියා කියලා. ඉතින් මේ ප්‍රචාරය කරපු අයට ෆර්හාන් කියන පුද්ගලයා බනිනවා. ඉහළ නිලධාරීන් මේ ෆර්හාන් කියන පුද්ගලයාට කතා කරලා මේ නඩුවට ඉක්මනින්ම විසඳුම ඕන කියලා කියනවා. ඒ වගේම දේව්ගේ තත්ත්වයක් විමසනවා. මේ අතරෙම දේව්ට සිහිය ඇවිල්ලා. ඉතින් ෆර්හාන් යනවා ඔහුව හම්බ වෙන්න. මෙහෙම කතා කරද්දී ඔහු අහනවා ඔබ කවුද කියලා. දැන් මෙයා දැනගන්නවා මෙයාගේ මතකේ නැති වෙලා කියලා. ඉතින් ඔහු කවුද කියලාත් ඔහුම අහනවා. දැන් අපිට පෙන්නනවා දේව්ගේ විස්තරය. ඉතින් මේක පෙන්වන්න පටන් ගන්නවා ෆර්හාන්ගේ විවාහ උත්සවයෙන්. ඔහු විවාහ වෙලා ඉන්නේ දේව්ගේ නංගිව. ඉතින් මේ වෙලාවෙදිත් මොහු මෙතෙන්ට ඇවිල්ලා ඉන්න පොලිස් නිලධාරියෙක් එක්ක කතා කරනවා. ඒ ප්‍රභාත් ජාදව් කියලා හිරෙන් පැනගත්ත අපරාධකාරයෙක් ගැන. ඔහුව නගරේ පුරාම හොයනවා කියලා කියනවා. ඉතින් මේත් එක්කම අපිට පෙන්නනවා දැන් තවත් චරිතයක්. ඒ තමයි රෝහන්. ඔහු මුරපොලක තමයි ඉන්නේ. ඔහු මේ ඉන්න මුරපොල අසලින් යන සියලුම වාහන වගේ පරීක්ෂා කරනවා. ඉතින් මේ වාහන පරීක්ෂා කරගෙන යන වෙලාවේදී මෙතෙන්ට එනවා ඇමති කෙනෙක්. ඉතින් මොවුන් ඔහුගේ වාහනේ පරීක්ෂා කරන්න හදද්දී මොවුන්ටත් අපහාස කරලා ඕනනම් යතුරු අරන් ඇවිත් යන්න ගෙදර ඇවිල්ලා කියලා මෙතනින් යනවා. ඉතින් මේ සිද්ධිය දිහා දේව් බලාගෙන ඉන්නේ. රෝහන් දැන් දේව් ළඟට එනවා. බලද්දි මෙයාලා දෙන්න හොඳම යාළුවෝ. අද නංගිගේ කසාදෙට ආවේ නැති එකේ යම් කෑම කන්න කියලා මොහුව එක්කගෙන යනවා. ඉතින් මෙහෙ මගක් ගිහින් නතර කරනවා එක තැනකින්. ඔහු එක්කගෙන ඇවිත් තියන්නේ අර ඇමතිගේ ගෙදර ළඟට. මුරපලෙන් කිව්ව විදිහටම ගිහිල්ලා යතුරු ටික අරන් එන්න කියලා දේව් කියනවා. ඉතින් දේව්ගේ කීමට රෝහන් යනවා යතුරු ටික ගන්න. ඔහු ආපහු එන්නේ යතුරු ටික අරගෙන නම් නෙමෙයි ඔහුට ඇතුළේදී පහර දීලා. ඉතින් මේකට තරහ යන දේව් මෙතන ඇතුළේ ඉන්න පුද්ගලයන් එකින් එකාට පහර දෙනවා. ඒ පහර දෙන ගමන් රෝහන්ගෙන් අහනවා ඔහුට පහර දුන්න කෙනාද කියලා. ඉතින් රෝහන්ට පහර දුන්න පුද්ගලයාට කියලාම මේ වාහනේ යතුරු ටිකත් ගෙන්නගෙන මෙතන ඇමතිගේ පාටියත් විනාශ කරලා තමයි මොහු යන්නේ. ඉතින් පසුදා මේ ඇමතිවරයා ඇවිත් ඉන්නවා පොලිසියට මේ ගැන පැමිණිලි කරන්න. මෙයාලගේ ඉහළ නිලධාරියා වෙන්නේ ෆර්හාන්. මේ තුන් දෙනාම හොඳම යාළුවෝ. මොවුන් කියන්නේ යාළුවෝ නෙමේ අපි සහෝදරයෝ කියලා. ඉතින් දේව් ළඟට ඇවිල්ලා චෝදනා කරන්න වගේ ගිහිල්ලා ඔහුට විරුද්ධව පළවු ලිපියකුත් පෙන්නනවා. කොහොම හරි මෙතෙන්ට පැමිණිල්ල කරන්න ආපු ඇමතිටම තර්ජනය කරලා තමයි මොවුන් ආපහු යවන්නේ. දැන් දේව් වෙනවා අර ලිපිය පළ කරව පුවත්පත් ආයතනයට. ඒ ලිපිය ලියපු කෙනාව ඔහු අහගන්නවා. එතනදී ඔහුට පහර දෙන්න හදද්දිම ගෑනු ළමයෙක් එනවා. ඒ අර ඔහුට නංගිගේ විවාහයේදී හමු වෙච්ච කෙනාමයි. අර මුලින් හම්බුණ පොලිස් කොස්තාපල්ගේ දියණිය. දේව් දැන් සංසුන් විදියට ඇයත් එක්ක කතා කරලා මෙතනින් යනවා. ඉතින් මේ දේව් යන අතරමඟදී ඔහුට ඇමතුමක් ලැබෙනවා ප්‍රභාත් ජාදව් කියන අර හිරෙන් පැනගත්තු පුද්ගලයා ඉන්න තැනක් ගැන ආරංචියක් ලැබුණා කියලා. ඔහු කියනවා ඔහු වෙනකල් කිසිම දෙයක් කරන්න එපා කියලා. දේව් දැන් මෙම ස්ථානයට එනවා. පොලිසිය කණ්ඩායමත් එක්ක වැටලීමට යනවත් එක්කම එතන ලොකු පිපිරීමක් වෙනවා. මෙතනදී කොස්තාපල්වරු දෙදෙනෙකු මිය ගිහින් තුන් දෙනෙකුට තුවාල වෙනවා. මේ ගැන දැන් පුවත්පත් වාර්තා ලිපිය ලියන්න එන්නේ අර කොස්තාපල්වරයාගේ දියණියටමයි. කොස්තාපල්වරයාත් මේ වැටලීමට ගිහිල්ලා තුවාල වෙලා ඉන්නේ. දැන් රෝහලට මේ පුවත්පත් ලිපිය ලියන්න අර කාන්තාව වගේම දේව්ත් ඇවිල්ලා ඉන්නවා. ඇය ඔහුගේ තාත්තා ළඟ තමයි ඉන්නේ. දේව් මෙතන ගිහිල්ලා එයත් එක්ක කතා කරනවා. ඇය කියනවා ඇතුලේ ඔත්තුකරුවෙක් ඉන්නවා වගේ කියලා. ඉතින් මේක කියද්දී දේව්ට මොකක් හරි සැකයකුත් ඇති වෙනවා. දැන් දෙන්න සමීප යාළුවන් වෙලා ඉන්නේ. දැන් දේව් රෝහන්ගේ ගෙදර ගිහිල්ලා මොවුන් දෙදෙනා මෙහෙම ඉද්දී රෝහන්ගේ තාත්තා එනවා. රෝහන් කියන්නේ පොහොසත් පවුලක අයෙක් නිසා ඔහුගේ තාත්තා වැඩි කැමැත්තක් නැහැ ඔහු පොලිසියට ගියෙක් ගැන. ඔහු දේව්ටත් මෙතනදී බැනලා තමයි යන්නේ. මෙතනදී රෝහන් කියනවා එළියේ කොහොම පිළිගැනීම තිබ්බත් ගෙදරදී සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේදීම ප්‍රභාත් ජාදව් ඉන්න තැනක් ගැන ඔත්තුවක් ලැබුණා කියලා රෝහන් කියනවා. රෝහන් සහ දේව් ඇතුළු මේ කණ්ඩායම ඩ්‍රෝන් යානාමගිනුත් නිරීක්ෂණය කරලා මේ ස්ථානය වටලනවා. මෙම වැටලීම කරන වෙලාවෙත් පොලිස් නිලධාරීන්ට ප්‍රහාර එල්ල වෙනවා. ඒ මෙතන ඉන්න මැර කණ්ඩායම් වලින්.
ඉතින් කොහොමරි මේ අතරම රෝහන්ව අහුවෙනවා ප්‍රභාත් ජාදේව් කියන පුද්ගලයාට. ඔහුට වෙඩි තියන්න හදද්දිම දේව් පිටිපස්සින් ඉඳන් වෙඩි තියලා මේ ජාදේව් කියන පුද්ගලයාව මරලා දානවා. ඉතින් මේ එන්කවුන්ටර් එකේ ගෞරවය රෝහන්ට ලබා ගන්න කියලා දේව් කියනවා. අපි සහෝදරයන් නිසා ඔහුට මේ ගෞරවය හිමිවිය යුතුයි කියලා කියනවා. ඒ වගේම ඔහුගේ තාත්තගේ හා පවුලේ ගෞරවයත් මෙයින් ලැබෙයි කියලා කියනවා. ඉතින් දැන් ඔහුගේ තාත්තා මේ සඳහා පාටියකුත් ලෑස්ති කරලා තියෙනවා. ඒ වෙලාවේදී ෆර්හාන් ගිහින් ඔහුගෙන් අහනවා ඇත්තටම මොකද වුනේ කියලා. ඉතින් දේව් කියනවා මේක කවුරු කරත් කමන්නේ ගෞරවය අපේ සහෝදරයෙක්ටනේ කියලා. ඉතින් මේ පාටියකේදීම දේව්ට අර පත්තර වාර්තාකාරිනිය දියා ඇයවත් හම්බ වෙනවා. ඉතින් අය කියනවා ඔත්තුකරුවා ගැන තොරතුරක් හොයාගත්තද කියලා. දැන් මේ දෙන්නම එකතු වෙලා පොලිසිය ඇතුලේ ඉන්න ඔත්තුකරුවාව තමයි හොයන්නේ. ඉතින් මේ පාටියක වෙලාවේදීම රෝහන් ඇයගේ පෙම්වතියට විවාහ යෝජනාවක් ගේනවා. පසුදිනයේ තමයි රෝහන්ගේ මේ වීරත්වයේ පදක්කම ලබා ගන්න දිනය. දැන් මේ උත්සවය පැවැත්වෙනවා. රෝහන් මෙතෙන්ට ඇවිල්ලා කතා කරද්දිම ඔහුට වෙඩි වදිනවා. ඉතින් මෙම ඝාතන නඩුව ගැන තමයි දේව් පරීක්ෂණ කරමින් ඉඳලා තියෙන්නේ. ඉතින් දේව්ගේ මේ මතකය නැති වෙච්ච කතාව දන්නේ ෆර්හාන් දේව් සහ වෛද්‍යවරයා පමණයි. ෆර්හාන් මේ විස්තරය දේව්ටත් කියලා පෙන් ඩ්‍රයිව් එකකුත් ඔහු අතට දීලා සියලුම විස්තර තියෙනවා කියලා ඔහුව ගෙදරගෙනත් ඇරලවනවා. දැන් දේව් මේ පිළිබඳව විස්තර ටික බලනවා ඒ පෙන් ඩ්‍රයිව් එකේ තිබ්බ. මේ වෙලාවේදී නම් ඔහුට කිසිම දෙයක් මතකෙට එන්නේ නැහැ. එදා සම්මානවලේ තිබ්බ වීඩියෝ එකත් මේ අතරම තියෙනවා. ඔහු දැන් ඒක බලනවා. රෝහන්ට වෙඩි වදින්නේ ඔහුගේ කතාව අතරදී. ඒත් එක්කම දේව් එතනට දුවගෙන යනවා. එය රෝගත කරමින් හිටිය කෙනෙක්ගේ කැමරාව අරගෙන වටපිටාවේ තියෙන බිල්ඩින් දිහා බලනවා. එතකොට ඔහු දකිනවා වෙඩික්කරු බිල්ඩිමකින් බැහැගෙන එනවා. ඉතින් පොලිසිය පිරිසත් එක්ක ගිහිල්ලා මෙතන වහාම පරීක්ෂා කරනවා. ඒත් ඔවුන්ට කිසිම සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. රෝහන්ගේ අවමංගල්‍ය කටයුතු අතරතුරම දේව් කියනවා මම මේ කේස් එක බලා ගන්නම් ෆර්හාන් කියලා. ඔහුට වෙන කිසිම කෙනෙක්ව විශ්වාස නැහැ කියලා කියනවා. මුලින්ම දේව් යන්නේ රෝහන්ගේ ගෙදර. ඔහු එයට ගිහිල්ලා ඒ සියලු දෙනාගේම විදේශ ගමන් බලපත්‍ර තහනම් කරනවා. මෙහිදී කාවත්ම විශ්වාස නැහැ කියලා ඔහු කියනවා. ඔහුගේ තාත්තගෙත් වෙඩි කැමැත්තක් තිබ්බේ නැහැ කියලා ඔහු මෙතනදී කියනවා. රෝහන්ට වෙඩි තැබීම සිද්ධ වූ ස්ථානයේ වගේම වෙඩික්කරුවා එනවා දැකෝ බිල්ඩිමත් මොවුන් පරීක්ෂා කරනවා. ඒත් ඒ බිල්ඩිම පුරාවට මිරිස් කුඩු ඉහළ තමයි තියෙන්නේ. ඒ සුනකයන්ට ඉවකිරීම කරන්න බැරි වෙන්න. ඒ අතරම දේව් දැකපු වෙඩික්කරුවාගේ හැඩරුව සම්බන්ධ චිත්‍රයකුත් අඳිනවා. දැන් ඔහු දැකපු හැඩරුවට සමානම චිත්‍රය අරගෙන පරීක්ෂණ පටන් ගන්නවා. මුලින්ම ඔහු ප්‍රභාත් ජාදේව් කියන මියගිය සැකකරුවාගේ සහායකයව තමයි හොයාගෙන යන්නේ. ඔහු මේ පුද්ගලයාව දන්නවා ඇති කියලා අනුමාන කරලා තමයි එහෙම යන්නේ. දැන් ඔහු අල්ලගන්න යද්දි ඔහු පොලිසියෙන් දැකලා පැනලා යනවා. ඒත් දේව් කොහොම හරි ඔහු පසුපස ගිහිල්ලා අල්ලගන්නවා. ඉතින් අර චිත්‍රය පෙන්නලා අහනවා අඳුරනවද කියලා. මෙතනදී ඔහුගෙන් ප්‍රශ්න කිරීම කරද්දී ඔහුගේ බිරිඳත් මෙතනට එනවා. ඇයටත් දේව් තර්ජනය කරනවා. ඉතින් පොලිසියෙන් කියනවා දැන් අපි මෙතනින් යන්න ඕන තවත් හෝඩුවාවක් ලැබුණා කියලා. ඉතින් ඔවුන් මෙහෙම යන්නේ අර බිල්ඩිම අසල තියෙන තැනකට. ඒ ළඟ තියෙන බිල්ඩින් එකේ කාන්තාවක් කියනවා මේ වෙඩි තැබීම සිද්ධ වූ දවසේ රෑ කොළපාට SUV රථයක් මෙතන නවත්තලා තිබ්බා කියලා ඇය කියනවා. ඉතින් ඔවුන් දැන් මේ ගැන පරීක්ෂණ කරගෙන යද්දී මේ කොළපාට SUV රථයක් ඔවුන් තර්ජනය කරපු ඇමති ගාවක් තියෙනවා කියලා පොලිසියෙන් කියනවා. මේ අතරම රෝහන්ගේ පෙම්වතිය දේව්ට කෝල් එකක් දෙනවා. ඇය කියනවා විශේෂ කාරණාවක් තියෙනවා ඇයව හමු වෙන්න එන්න කියලා. මීළඟට දේව් යන්නේ අර ඇමතිගේ රැලියකට. ඔහු එතනට ගිහිල්ලා සාමකාම විදියට හම්බෙන්න හැදුවත් ඔහුට බැරි වෙනවා. ඔහු එතන තිබ්බු ස්පීකර් එකක් අතට අරගෙන ඇමතිටත් අපහාස කරලා ඔහුට පොලිසියට එන්න කියලා මෙතනින් යනවා. ඉතින් මේ වෙච්ච සිද්ධියට ෆර්හාන් විසින් දේව්ට දොස් කියනවා. මේකෙන් ඔහුටවත් ඔහුව බේරගන්න බැරි වෙයි කියලා කියනවා. ඉතින් දේව් කියනවා කොළපාට SUV එක අර ස්කෙච් එක ප්‍රභාත් ජාදේව්ගේ මිනිස්සු ඇතුළු ඔක්කොම මේ නඩුවට සම්බන්ධයි කියලා. මේ සියලුම තොරතුරු ෆර්හාන්ට කියලා යන අතරමඟදී තමා දේව්ට මේ අනතුර සිද්ධ වෙන්නේ. දැන් ෆර්හාන් දේව්ට කියනවා විනාඩි 30කින් විතර යන්න තිබ්බු ගමන ඔහු විනාඩි 50කට පස්සේ තමා කෝල් එක ගත්තේ කියලා. ඒ කියන්නේ නඩුව විසඳෙන්න ඔහුට යම් පොඩි ඉඟියක් විතරයි තිබිලා තියෙන්නේ. ඔහු යන අතරමඟදී වෙන කොහෙට හරි ගිහින් තියනවා කියලා ඔහු කියනවා. මේ විස්තරය කියලා ෆර්හාන් නැවත දේව්ව ගෙදරගෙනත් ඇරලවනවා. ඉතින් මෙතනදී දේව්ව මරන්න පිරිසක් ඇවිල්ලා ඉන්නවා.
ඒ අර ස්කෙච් එක පෙන්නලා ප්‍රශ්න කරපු පුද්ගලයාගේ කණ්ඩායමක්. ඉතින් මෙතන හිටපු සියලු දෙනාටම දේව් පහර දෙනවා. දේව්ගේ මතකය පමණයි නැති වෙලා තියෙන්නේ. ඔහුගේ පුහුණුව සහ අත්දැකීම් ඔහුට එලෙසම තියෙනවා කියලා අපිට මෙතනදී පෙන්නනවා. ඔහු දැන් නැවත නිවසට ආවට පස්සේ අර පුවත්පත් වාර්තාකාරිනිය දියා එතනට එනවා. ඉතින් දේව් සහ ඇය අතර සම්බන්ධයක් තියෙනවා කියලා මෙතනදී පෙන්නනවා. දේව් දැන් ඇයගේ නම දැනගන්නේත් ඇයගේ බෑග් එක හොරෙන් බලලා ඒ තියෙන බාකෝඩ් එකෙන්. ඉතින් ඔහුගේ මතකය අමතක බව අඟවන්න නැතුව අවසානට හම්වෙච්ච දිනෙත් ඔහු අහගන්නවා. දේව් දැන් නැවත රාජකාරියට යනවා. ඔහු දකින හැමෝම පුදුමයට පත් වෙනවා. ඒ මොකද ඔහු කවදාවත් නිල ඇඳුම අඳින කෙනෙක් නෙමෙයි. ඉතින් ඔහුගේ ලාච්චුවේ තිබූ මත්ද්‍රව්‍ය සියල්ල ඔහු අයින් කරනවා. නැවතත් පොලිසියේදී මේ පිළිබඳව තිබෙන සාක්ෂි සියල්ලම ඔහුට පෙන්නනවා. මේ සියලු දේත් එක්කම මන්දාර් කියලා පුද්ගලයෙක් ගැන ඔවුන් විශේෂ විමර්ශනයක් කරමින් ඉන්නවා කියලා කියනවා. ඒ වගේම හිරේ සිටින තියුණු වෙඩික්කරුවෙක්ගෙන් ඇහුවොත් ආයුධය ගැන දැනගන්න පුළුවන් වෙයි කියලා පොලිසිය කෙනෙක් යෝජනා කරනවා. ඉතින් හැමෝම පුදුමයට පත් කරමින් දේව් මේකට කැමති වෙනවා. දේව් මෙහෙම කිසිම කෙනෙක් කියන දෙයක් අහන කෙනෙක් නම් නෙමෙයි. ඒ එක්කම පොලිසිය කෙනෙක් මතක් කරනවා ඔහුට එකට නඩුවක් තියෙනවා කියලා. මේ කිසිම දෙයක් මතක නැති ඔහු ෆර්හාන්ට මෙසේජ් එකක් දානවා මේ නඩුව ගැන කියන්න කියලා. ඔහු ස්කෙච් එක අරන් ගිහින් ප්‍රශ්න කරපු පුද්ගලයාගේ බිරිඳ තමයි මේ පැමිණිල්ල දාලා තියෙන්නේ. ඉතින් උසාවියේදී පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ නඩුවක් කියලා ඔවුන් කියනවා. මෙතනදී ඔහුට අනතුරු අඟවලා උසාවිය කල් තබනවා. ඉතින් පහෝදා දේව් යනවා ඔහුගේ දුරකථනය ගන්න. ෆර්හාන් විසින් එය හදන්න දීලා තියෙන්නේ. මෙතනදී ඔහුට දුරකථනය හදලා දෙන්න පහෝදා එන්න කියද්දී ඔහුටත් පහර දීලා ඔහු දුරකථනය හදා ගන්නවා. ඔහු දැන් යනවා අර වාහනය නවත්තලා තිබ්බ කියපු කාන්තාවගේ ගෙදරට නැවතත්. ඉතින් කොළපාට SUV රථයක්ම ඔවුන් නවත්තලා ඒකද කියලා අර කාන්තාවගෙන් අහනවා. ඒ කාන්තාව ඔව් කියනවත් එක්කම මොවුන් SUV රථය ඉදිරියට ගන්නවා. ඇත්තට මේ කොළපාට එකක් නෙමෙයි. ඒක නිල් පාට. විදුලි ආලෝකය නිසා තමයි ඒ කොළපහට පෙන්ලා තියෙන්නේ. ඉතින් ඔවුන් දැන් දැනගන්නවා ඔවුන් වැරදි හෝඩුවාවක් පසුපස්සේ ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගැන සාකච්ඡා කරන අතරතුරම අන්වර් කියලා පුද්ගලයෙක් කෝල් එකක් ගන්නවා. ඔහු කවුද කියලා දේව් අහනවා. ඉතින් මෙතන මේ සාකච්ඡාව තුළ ඉන්න අය පුදුම වෙනවා. මොකද මේ පුද්ගලයා තමයි ඔත්තු සපයන කෙනා මොවුන්ට. මන්දාර් කියන මැරයව හොයාගත්තා කියලා තමයි ඔහු මෙතනදී කියන්නේ. ඔහු ඉන්න ස්ථානයේ වැටලීම සඳහා මොවුන් දැන් පිටත් වෙලා යනවා. මේ වැටලීම වෙලාවේදී ඔහු පැනලා යන්න හදනවා. ඔහු බෝට්ටුවකින් පැනලා යන්න හදද්දී වෙඩි තියන්න කියලා දේව්ට කියනවා. ඒත් ඔහු වෙඩි තියන්න නැතුව ඉන්නවා. මෙතන ඉන්න පොලිස් කාන්තාව තමයි වෙඩි තියලා ඔහු අල්ලගන්නේ. ඔහු ICU එකේ ප්‍රතිකාර ලබනවා කියලා කියනවා. නැවතත් රෝහන්ගේ පවුලේ අය ඔහුව සිහිපත් කිරීම සඳහා උත්සවයක් තියෙනවා. මෙතනදී දේව් සහ රෝහන්ගේ පෙම්වතිය අතර කතාබහක් ඇති වෙනවා. ඇයගේ රහස ආරක්ෂා කරාට ස්තුතියි කියලා ඔහුට කියනවා. ඉතින් දේව් දන්නේ තවම මොකද්ද මේ රහස කියලා. ඔහු ඒ කල්පනා කරත් ඔහුගේ මතකයට එන්නේ නෑ. දැන් මෙතනින් පිටත් වෙලා යන ෆර්හාන් සහ දේව්ට රෝහන්ගේ සහෝදරයෙක් තර්ජනය කරනවා. ඉතින් දේව් මෙතන හිටපු සියලු දෙනාටම පහර දෙනවා. ෆර්හාන් එතනින් කියනවා මම පරණ දේව්ව නැවත දැක්කා කියලා. දේව් දැන් ෆර්හාන්ගෙන් රෝහන්ගේ පෙම්වතියගේ විස්තර ලබා ගන්නවා. ඔහු දැන් ඇයව හම්බෙන්න ඇය නැවතිලා ඉන්න හොටෙල් එකට යනවා. රෝහන්ගේ පෙම්වතියට කියනවා ඔවුන් දෙදෙනා අතර අනතුරට කලින් සිද්ධ වෙච්ච සියලුම දේවල් කියන්න කියලා. ඔහු ඒ දේවල් රෙකෝඩ් කරගන්නවා ඒ විමර්ශනයට ඕන කියලා. ඉතින් අය මේකට කැමති වෙන්නේ නෑ. දේව් ගැන කලකිරුණා කියලා අය මෙතනින් යනවා. දේව් කියනවා උදව් නොකළොත් අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් අය මෙතනදී වීඩියෝ එකක් ගැන කියනවා. දේව් කොහොම හරි අයගෙන් මේ ෆෝන් එක අරගන්නවා. දැන් අපිට පෙන්නනවා මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ රෝහන්ගේ කතාවක්. ඔහු කියනවා සියලු දෙනාටම ජීවිතයේ දෙවනි අවස්ථාවක් ලැබෙන්න ඕන. මේ එන්කවුන්ටර් සිද්ධියේ ඇත්තම ගෞරවය ලැබිය යුත්තේ දේව්ට කියලා ඔහු කියනවා. ඔහු ඇත්තටම සහෝදරයෙක් වගේ මෙහි ගෞරවය ඇත්තටම ඔහුට ලැබිය යුතුයි කියලා ඔහු කියනවා. ඔහු මේ උත්සවයේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්න කතාව තමයි මේ කලින්ම ඇයට කියන්නේ. දැන් මේ වීඩියෝ ගැන විස්තරය ෆර්හාන්ට දේව් කියනවා. ඉතින් පසුදින මොවුන් සිරබාරයේ සිටින හොඳම වෙඩික්කරුව ගෙන්නලා ඔහුගෙන් ප්‍රශ්න කරනවා. මේ ඝාතනය කොයි විදියට සිද්ධ වෙච්ච එකක්ද කියලා දැනගන්න. ඉතින් මේ පුද්ගලයාත් ඉතාම හොඳ පළපුරුදු පුද්ගලයෙක්. ඉතින් මේ පුද්ගලයා මේ වීඩියෝ එක බලන ගමන් කියනවා මේ වෙඩික්කරු පැතිතරම් අවස්ථා තිබිලත් ඔහු එය කරලා නැහැ කියලා. එහෙමත් නැතිනම් ඔහු යම් අවස්ථාවක් වෙනකල් බලන් ඉඳලා තියෙනවා කියලා කියනවා.
දැන් ඔහු එක්කගෙන යනවා දේව් මේ වෙඩික්කරු ඉන්නවා දැකපු බිල්ඩින් එකට. ඉතින් මේ ස්ථානයට ආවට පස්සේ ඔහු දේව්ගෙන් අහනවා මේ ගොඩනැගිල්ල කියලා හොඳටම විශ්වාසයිද කියලා. මොකද ඒ ගොඩනැගිල්ලේ හුළඟේ වේගයත් එක්ක උණ්ඩේ දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා ඔහු කියනවා. ඉතින් දේව් අහනවා ඔබ හිටියනම් කොයි ගොඩනැගිල්ලද තෝරගන්නේ කියලා. ඉතින් පහළට යන මේ වෙඩික්කරු වෙනත් ගොඩනැගිල්ලක් පෙන්නනවා. දැන් සියලු දෙනාම ගිහිල්ලා ඒ ගොඩනැගිල්ල පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ගොඩනැගිල්ල ජනෙල් රෙදි දාලා ආවරණය කරලා තමයි තියෙන්නේ. මේ සිරබාරයේ සිටින වෙඩික්කරු මොවුන්ව ගෙනියන ස්ථානයේ හරියටම වෙඩි උණ්ඩයක් පිටව බවට සාක්ෂියක් තියෙනවා. ඉතින් දැන් මෙතනදී එක ප්‍රශ්නයක් මතුවෙනවා. මේ රෙදි ආවරණය තියෙද්දී ඔහුට කොහොමද එළිය පෙනුනේ කියලා. මෙතනදී අර සිරබාරයේ සිටින වෙඩික්කරුවා කියනවා මේක සර්ව සම්පූර්ණ අපරාධයක් කිව්වා නේද කියලා. ඉතින් ඔහු කියනවා මෙතන වෙඩික්කරු හිටියේ නෑ, ඒ ටයිමර් ගන් එකකින් කරන්නේ නැති කියලා. කලින්ම තුවක්කුව සහ ඉලක්කය හදනවා. ඊට පස්සේ ඒ ජංගම දුරකථනයෙන් උනත් ක්‍රියාත්මක කරවන්න පුළුවන් තරම් නවීන ආයුධයක් කියලා ඔහු කියනවා. ඉතින් මේ වගේ ඒවා ගෙන්න ගන්න පුළුවන් කියලාත් ඔහු කියනවා. දැන් මෙතනදී ප්‍රශ්නයක් ඇති වෙනවා. දේව් කොහොමද වෙනත් ගොඩනැගිල්ලකින් වෙඩික්කරුව දැක්කේ කියලා. දැන් ඔවුන් එදා කැමරාකරණය කරපු පුද්ගලයාව හම්බෙන්න යනවා. ඔහුගේ කැමරාව ඉල්ලගෙන නැවත එතන නිරීක්ෂණය කරනවා. ඉතින් මේ වෙලාවේදී මේ ලෙන්ස් එකෙන් කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු කියනවා එදා තිබ්බ ලෙන්ස් එකමයි මේ තියෙන්නේ කියලා. ඉතින් දැන් දේව්ටත් ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් කොහොමද මෙහෙම දැක්කේ කියලා. දැන් පොලිසිය ඉහළ නිලධාරීනුත් දේව්ගෙන් ප්‍රශ්න කරනවා ඔහු විතරක් කොහොමද දැක්කේ කියලා. ඉතින් මේකට ගත්තු කාලය බොහොම වැඩි කියලා දේව්ගේ මතක පිළිබඳවත් ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. මෙතනදී දැන් දේව්ට දුරකථන ඇමතුමක් එනවා. ඒ පොලිසිය කෙනෙක් කියනවා නිල් පාට SUV එකක් ඔවුන්ගේ පොලිසිය මේ රෝහන්ගේ ඝාතනය වෙන්න කලින්ම තිබිලා තියෙනවා කියලා. ඒත් දැන් ඒ අතුරුදහන් වෙලා කියලා කියනවා. දැන් මේ නිලධාරියා දේව්ට කියනවා තව පැය 48ක් ඇතුළත මේකේ සියලුම ෆයිල් බාර දෙන්න කියලා. මේ විමර්ශනය වෙන කණ්ඩායමකට බාර දෙනවා කියලා. ඉතින් දේව් මෙතනින් යද්දී ෆර්හාන් අහනවා කොහෙටද යන්නේ කියලා. ඔහු කියනවා ඔහුට තව පැය 48ක් ඉතුරුව තියෙනවා කියලා. ඔහු දැන් නැවතත් සියලුම ෆයිල් පරීක්ෂා කරලා බලනවා. ඉතින් මේ ෆයිල් සියල්ලම පරීක්ෂා කරද්දී පොලිසියේ සිටින ඔත්තුකරුවා ගැන දැන් දේව්ට සැකයක් මතුවෙනවා. ඔහු දැන් යනවා අර වෙඩි වෙඩිලා සිටින අපරාධකරු ළඟට. ඉතින් ඔහුගෙන් ප්‍රශ්න කරනවා ඔවුන් නේද මෙම ඝාතනය කරේ කියලා. දැන් ඔහුගෙන් අහනවා ප්‍රභාත් දාදා කියන පුද්ගලයාට පොලිසිය කවුද ඔත්තුව ලබා දුන්නේ කියලා. ඉතින් මෙතනදී ඔහු කියනවා ඔහුගේ නමක් දන්නේ නැහැ කියලා. හැබැයි ඔහුට කතා කරේ බුල් කියලා නාමයකින් කියලා ඔහු කියනවා. දේව් නැවත මේ සාක්ෂි ටික බලන්න ආයෙත් යනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා ප්‍රභාත් ජාදව් කියන කෙනාගේ ජංගම දුරකථන වාර්තා පරීක්ෂා කරනවා. ඉතින් මේකේ අන්තිම කෝල් එක අරන් තියෙන්නේ මන්දාර් කියලා පුද්ගලයෙක්ට කියලා ඔහු කියනවා. මේ ගැන විමර්ශනය කරලා තියෙන්නේ මරුණ රෝහන්. ඉතින් හැම වැටලීමකටම කලින් මේ බුල් කියන පුද්ගලයාගෙන් එමතුමක් ඇවිල්ලා තියෙනවා කියලා මේ දුරකථන වාර්තා ගැන විස්තරයක් ඔහුට කියනවා. හැබැයි අන්තිම වැටලීම ගැන ඔහුට එමතුමක් ඇවිල්ලා නැහැ කියලා කියනවා. ඉතින් තවත් එක් වැදගත් දෙයක් ඔහු කියනවා. ඒ තමයි මේ සිම් එක අයිති පුද්ගලයා ගිය අවුරුද්දේ මැරුණ පුද්ගලයෙක්. කවුරු හරි එයාගේ ID එක පාවිච්චි කරලා මේ සිම් එක අරගෙන ඇති කියලා ඔහු කියනවා. දේව් දැන් මේ දුරකථන වාර්තාවල කොපියක් අරගෙන එනවා. ඉතින් පහුවදා රෝහන් එනවා ෆර්හාන් ළඟට. ඔහු ෆයිල් එකක් දෙන ගමන් කියනවා කේස් එක විසඳුණා කියලා. ඉතින් මේ ෆයිල් එකේ ඔක්කොම සම්පූර්ණයි. ඒත් අන්තිම පිටුව විතරක් හිස් කියලා ඔහු කියනවා. එය පුරවන්නත් පුළුවන් ෆර්හාන්ට කියලා ඔහු කියනවා. එදා ෆර්හාන් මියගිය උත්සවයේ දවසට බුල් කියන පුද්ගලයාත් ඇවිත් හිටියා කියලා කියනවා. ඔහු කවුද කියලා හොයාගන්න වෙන්නෙත් නෑ කියනවා. ඔහු ප්‍රභාත් ජාදව්ගේ කෝල් ලිස්ට් එක පරීක්ෂා කරේ නැත්තම්. මේ ඝාතනය වගේම පොලිසිය සිටින ඔත්තුකරුවත් මේ පුද්ගලයාමයි කියලා කියනවා. ඉතින් දැන් අපිට පෙන්නනවා රෝහන් සහ දේව් අතර ඇති වූ කතාබහ. රෝහන් මෙතනදී කියන්නේ අර නම්බර් එක ගැන විස්තර. හැම වැටලීමකටම කලින් ප්‍රභාත් ජාදව් කියන පුද්ගලයා පැන ගන්නවා. ඒ ඔහුට ඇමතුමක් එන නිසා පොලිස් දෙපාර්තමේන්තුවෙන්. ඉතින් මේ වැටලීම් කරන වෙලාවල් වලදී දේව් හිටපු තැන් ගැන ඔහු අහනවා. ඉතින් දේව් උත්තර දෙනවා දවල්ට කාපු දේවත් මට මතක නෑ කියලා. ඉතින් මේ වෙලාවේදී රෝහන් කියනවා එහෙනම් මම මතක් කරලා දෙන්නම් කියලා. ඇත්තටම මේ හැම ඇමතුමක්ම අරන් තියෙන්නේ දේව්. පොලිසිය සිටින ඔත්තුකරුවා කවුද කියලා රෝහන් කලින්ම හොයාගෙන. ඒ ඔත්තුකරුවා තමා දේව්. රෝහන් දැන් ඔහුට කියනවා පළවෙනිදා මේ ඔක්කොම එලි කරනවා කියලා. ඒ වගේම රෝහන්ව ඝාතනය කරලා තියෙන්නේ දේව් විසින්මයි.
මේ අනතුර වෙන්න කලින් දවසේ මොහු ගිහිල්ලා තියෙන්නේ රෝහන්ගේ පෙම්වතිය හම්බ වෙන්න. ඉතින් අර වීඩියෝ එක දැක්කට පස්සේ තමයි ඔහු වරද පිළි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ තමා ෆර්හාන්ට කෝල් එකක් දීලා මේ පිළිබඳව හැම දෙයක්ම කියලා. ෆර්හාන් මේ ගැන සියලුම විස්තර දන්නවා කියලා අපිට මෙතනදී පෙන්නනවා. දේව් අනතුරට කලින් නෙව් පණිවිඩය ඔහුගේ දුරකථනයේ පටිගත වෙලක් තියෙනවා. ඉතින් දේව් පොලිසියට බාර වෙනවා. ඒ වගේම දියාටත් මේ ගැන ඇත්ත කියලා තමයි ඔහු බාර වෙන්නේ. මේත් එක්කම මේ චිත්‍රපටිය ඉවර වෙනවා. මේකත් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හොඳ චිත්‍රපටියක් වෙයි කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න කියන ගමන්ම සියලු දෙනාටම සුබ දවසක්.